Hi guys, අද නම් මම ඔයාලා වෙනුවෙන් ගෙනාවේ සුපිරිම සුපිරි හැබැයි ගොඩක් වෙනස් අద్භූත ඇනිමේෂන් මූවි එකක්. ඉතින් මේ කතාව ගෙතෙන්නේ කොරලයින් කියන එක පුංචි ගෑනු ළමයෙක් වට. ඉතින් මෙයාගේ අම්මයි තාත්තයි දෙන්න ගොඩක් කාර්යබහුල නිසා එයාලා කොරලයින් ගැන හොයලා බලන්න පොඩි වෙලාවක්වත් වෙන් කරන්නේ නැහැ. ඒ වගේම කොරලයින් කැමති කිසිම දෙයක් මේ ලෝකේ වෙන්නේ නැති නිසා මෙයා ගොඩක් කලකිරීමකිනුයි ඉන්නේ. අන්න ඒ වෙලාවේ තමයි මෙයා හොයාගන්නේ එක අద్භූත දොරටුවක්. ඉතින් මේ දොරටුවෙන් යන කොරලයින්ට එක අමුතු ලෝකයකුයි ඒ ලෝකේ ජීවත් වෙන මෙයා කැමතිම විදිහේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙයා කැමති දේවල් විතරමයි ඒ ලෝකේ සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉතින් කොරලයිනුන් නිතර දෙවේලේ ඒ ලෝකෙට යන්න එන්න පුරුදු වෙනවා. හැබැයි කාලයක් යනකොට තමයි කොරලයින්ට ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නෙ මං හිතන පතන හැමදේම ලැබෙන මේ ලෝකේ එක අద్භූත දෙයක් හැංගිලා තියෙනවා කියලා. ඉතින් ඇත්තට මේ අద్භූත දේ මොකද්ද? ඊට පස්සේ කොරලයින්ට මොන වගේ ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා එන්න කුතුහලයෙන් බලන්න පුළුවන් වෙනස්ම විදිහේ ඇනිමේෂන් මූවි එකක් තමයි 2009 රිලීස් වුණ කොරලයින් කියන්නේ. එහෙනම් මේ කුතුහලයේ පිරුණු කතාවේ අන්තිම තප්පරය දක්වා මේ මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරන ගම channel එක subscribe කරන්න බැරි වුණ අය දැන්ම පහළ තියෙන subscribe කියන බටන් එක click කරලා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම මතක ඇතුව අමතක නොකර අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරන ගම යමු අපි අදගෙන මූවි එක බලන්න. මං ඔයාලගේ තඩිහුඩි බොස්. කතාව පටන් ගන්නකොට එක අමුතු යකඩාතා පරණ බොනික් එක්ක අරගෙන එයාගේ ඇස්වලට හයි කරලා තියෙන බොත්තම් එහෙම ගලවලා ඒ වෙනුවට අලුත් බොත්තම් එහෙම හයි කරලා ඇතුලේ තියෙන පුළුන් ටිකත් මාරු කරලා එක අමුතු දොරටුවකින් එළියට දානවත් එක්කම මේ මූවි එකේ ටයිටල් එකක් දාලා මූවි එක පටන් ගන්නවා. දැන් ඊළඟට අපිට පෙන්වන්නේ කැලෑම් මැද තියෙන තනිකරම රෝස පාට පින්ක් පැලස් කියලා එක එපාර්ට්මන්ට් එකක්. බලනකොට මේ එපාර්ට්මන්ට් එකට කවුරු හරි අලුතෙන් ඇවිත් වගේ එයාලගේ බඩු මුට්ටු ටික අස්පස් කරන ගමන ඉන්නේ. ඉතින් මේ වෙන හැමදේම මේ පැත්තේ ඉන්න එක කළු පාට පූසෙකොත් බලාගෙනයි ඉන්නේ. දැන් මේ සීන් එක මෙහෙම කට් කරාට පස්සේ මේ රෝස පාට ගෙදරින් එක පුංචි ළමෙක් එළියට එනවා. මෙයාගේ නම තමයි කොරලයින්. ඉතින් මෙයාගේ පවුලේ අය තමයි මේ ගෙදරට අලුතෙන් පදිංචියට ඇවිත් තියෙන්නේ. දැන් ඉතින් මේ පුංචි ළමයා කොරලයින් පඳුරකින් අමුතු විදිහේ කෝට්ටකුත් කඩාගෙන වත්ත පැත්තට දුවන්න පටන් ගන්නවා. සමහරක් විට ඔයාලා දැකලා ඇති නල්නිදක් එහෙම ගහනකොට අපේ අය වතුර තියෙන පැත්ත හොයාගන්නේ එක ඉරට්ටක් පාවිච්චි කරලා. අන්න ඒ වගේ දෙයක් තමයි දැන් මෙයත් මේ කරන්නේ. මොකද කොරලයින්ට ආරංචි වෙලා ළඟපාතකම අමුතු විදිහේ එක ලිඳක් තියෙනවා කියලා. දැන් මෙයා ඒ ලිඳ හොය යනකොට මෙයාට තේරුම් යන්න පටන් ගන්නවා මෙයාගේ පස්සෙන් කවුරු හරි එනවා කියලා. ඒ නිසා මෙයා ටිකක් බය වෙලා ඉක්මනින්ම මෙතනින් ඈතකට දුවලා එක පාළු දැනකට යනවා. හැබැයි ඒ වෙලාවෙත් මෙයාගේ ළඟ තිබ්බ ගල් පර්වතයෙන් එක භයානක සද්දයක් ඇහුණ නිසා මෙයා හොඳටම බය වෙනවා. බලනකොට ඉතින් මෙයාව බය කරලා තියෙන්නේ වෙන කවුරුන් නෙවෙයි මේ පැත්තේ රවුංග ගහ ඉන්න අර කළු පාට පූසා. ඒ නිසා ඉතින් කොරලයින්ට ටිකක් කේන්ති ගිහින් ඔයා නිසා මං හොඳටම බය වුණා. මම මේක පරණ ලිඳක් හොයාගෙන යන ගමන ඉන්නේ. හැබැයි ඉතින් ඔයාට කතා කරන්න බෑ නේද කිය මේ පූසා එක්ක කතා කර ඉන්නකොට අමුතුම විදිහේ වෙස්මුණක් දාගත්ත එක භයානක කෙනෙක් මෙයා දිහාම බලන් ඉන්නවා. ඒ නිසා ඉතින් කොරලයිනොත් හොඳටම බය වෙලා ඉන්නකොට ඒ හදේ එයාගේ හෙල්මට් එක ගලවනවා. බලනකොට මේ පැත්තෙම ඉන්න එක පුංචි ළමයෙක් මෙයාගේ නම වයිබි. මෙයා ගැන කියනවා නම් කඩක් ඇරියොත් ආයේ කඩවහන්නේ නැහැ. හැම වෙලාවකම කියවන එකමයි කරන්නේ. දැනුත් මෙයා කොරලයින්ව හම්බුණා විතරයි මෙයා ගැන ගොඩක් දේවල් කියලා කොරලයින් ගැනත් අහනකොට කොරලයින්ට ටිකක් කේන්ති ගිහින් දැන්වත් ඔය කඩවහ ගන්නවද? මං ආවේ අර රහසිගත ලිඳ හොයාගෙන කියලා කියනකොට දැන් තමයි වයිබි මෙයාට කියන්නේ තව දෙතුන් පාරක් ඔයා උඩ බැන්නොත් ඔයාට ඒ ලිඳ ඇතුළෙම යන්න පුළුවන් කියලා. බලනකොට කොරලයින් හිටන් ඉඳලා තියෙන්නේ මෙයා හොයන් ආව ලිඳ උඩමයි. දැන් වයිබි මේ ලිඳේ දොර වැහිලා තියෙන පස් ටික අයින් කරන ගම ඔයාලා අලුතෙන් පින්ක් පැලස් එකට පදිංචියට ආවේ ඔය පින්ක් පැලස් එක මගේ ආච්චිගේ. හැබැයි එයා නම් පොඩි ළමයි ඉන්න අයට ඔය ගෙදර කුලියට දෙන්නේ නැහැ. හැබැයි ඔයාලට කොහොමද දුන්නේ කියලා කොරලයින්ගෙන් තවත් එක ප්‍රශ්න අහනකොට කොරලයින්ට මෙයාගේ මේ කතාව එපා වෙලා ඔන්න ඔයාගේ ආච්චි ඔයාට කතා කරනවද කොහෙද? ඒ නිසා ඔයා දැන් මෙතනින් ගියොත් හොඳයි කියලා කොහොම හරි කරලා වයිබිවත් මෙතනින් යවාගෙන ලිඳට එක ගල් කැටයක් දාලා බලනවා ඇත්තට මේ ලිඳ කොයිතරම් ගැඹුරුද කියලා.
දැන් මේ සීන් එක කට් කරාට පස්සේ ඊළඟට කොරලයින් අම්මා ළඟට ගිහින් වෙච්ච හැමදේම කියන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් අම්මා ගොඩක් කාර්යබහුල නිසා කොරලයින් කියන හැම කතාවකටම කියනවා ඇරෙන්න කිසිම දෙයක් කියන්නේ නැහැ. අම්මේ මන් ලිඳක් හොයාගත්තා. අම්මේ ලිඳ ගොඩක් ලොකුයි. අම්මේ තව පොඩ්ඩෙන් මං ඒ ලිඳට වැටෙන්න තිබුණා කියලා කිව්වත් විතරයි. ඒ නිසා ඉතින් කොරලයින් අනේ අම්මේ මගෙත් ඒ සෙල්ලම් කරන්නකෝ කියලා කියනකොට පොඩ්ඩක් මාව තේරුම් ගන්න පුතේ මට ඔයත් ඒ සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. ඔන්න ඔයාට එක පාර්සලයක් ඇවිත් තිබුණා කියලා මෙයාට එක පාර්සලයක් දෙනවා. බලනකොට වයිබි එයාගේ ආච්චි ළඟ තිබිලා කොරලයින් වගේ මේක බෝනික් එක්ක හම්බුණා කියලා. වයිබි තමයි කොරලයින්ට මේ බෝනික්කව දීලා තියෙන්නේ. ඒත් ඔයාලට මතක ඇති කතාව පටන් ගද්දිම අර යකඩ අත් දෙකක් හදා හිටියේ මෙන්න මේ බෝනික්කව තමයි. හැබැයි ඉතින් කොරලයින් නම් බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්න එච්චර කැමති නෑ වගේ. ඒත් මෙයා මේ බෝනික්කවත් අරගෙන මෙයාගේ තාත්තා ළඟට යනකොට තාත්තා ඊට ආපන් දවස පුරාම මැෂින් එක ඉස්සරහට වෙලා කොට ඉඳලා එයාගේ මූණ කළු වෙලාම ගිහින්. හැබැයි ඉතින් කොරලයින් නම් නිකන් ඉන්නේ නැතුව එක දේවල් කියව දොරත් එහෙට මෙහෙට පද්ද තාත්තට දසවද දෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉතින් තාත්තටත් මේ දේ ඉවස ගන්න බැරුව මේ අහන්න දුවේ මේ ගෙදර ගොඩක් පරණ එකක්. ඒ නිසා ඔයා මේ පොත අරන් ගිහින් මේ ගෙදර තියෙන ජනෙල් දොරවල් ඔක්කොම ගණන් කරලා පොතේ ලියන්න කියලා මෙයාට එක පොතක් දෙනවා. දැන් ඉතින් කොරලයින්ටත් කරන්න වැඩක් නැති එකේ මේ වැඩේවත් කරමු කියලා මෙයා තාත්තා දුන්න පොතත් අරන් ගිහින් ගෙදර තියෙන අමුතු දේවල් හැම එකක් ගැනම මේ පොතේ ලියන්න පටන් ගන්නවා. දැන් මෙයා එක කාමරයකට ඇවිත් බෝනික්කවත් පැත්තකින් තියලා බිත්තියේ එල්ලලා තියෙන අමුතු චිත්‍රයක් දිහා බලන් ඉන්නකොට ඔන්න මෙයාට එක අමුතු සද්දයක් ඇහෙනවා. බලනකොට මෙයාගේ බෝනික්කා අතුරුදන් වෙලා. ඒ නිසා මෙයා ටිකක් පුදුම වෙලා කො මෙතන හිටපු බෝනික්කා කියලා හොයනකොට ඒ බෝනික්කා කාමරයක කොනකට ගිහින් දැන් මේ දේ දැක්ක කොරලයිනුත් හොඳටම පුදුම වෙලා ඒ බෝනික්කාව ගන්න එතන තියෙන පෙට්ටියක් අහකට තල්ලු කරනකොට මෙයා දකිනවා එක අමුතු රහස් දොරටුවක්. ඊට පස්සේ මෙයා අම්මේ කියලා බෙරිහන් දෙන්න පටන් ගන්නවා. ඒ නිසා අම්මත් ඇයිදුවේ මට වද දෙන්න කියලා අහනකොට කොරලයින් මං එක අමුතු දොරටුවක් හොයාගත්තා. මට මේ දොරටුව විතරක් ඇරලා දෙන්න මං ඔයාට කරදර කරන්නේ නෑ කියලා කියනකොට අම්මටත් මෙයාගේ මේ කරදරේ ඉවස ගන්න බැරුව යතුරු දාන එක ලාච්චුවකින් අමුතු විදිහේ යතුරකුත් අරගෙන කොරලයින් හොයාගත්ත අර දොර අරින්න පටන් ගන්නවා. දැන් කොරලයිනොත් දොරට එහා පැත්තෙන් තියෙන්නේ මොනවද කියලා බලන්න නොයිසිල්ලෙන් ඉන්නේ. හැබැයි ඉතින් දොරට පිටිපස්සෙන් තියෙන්නේ එක බිත්තියක් විතරයි. ඒ නිසා මෙයා අම්මේ මේ මොකද්ද කියලා අහනකොට ඔයා දොර ඇරලා දෙන්න කියලා කිව්ව නිසා ඔන්න දොර ඇරලා දුන්නා. මෙතනින් එහාට ආයෙ මට කරදර කරන්න එපා කියලා මෙතනින් යන්න යනවා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ රෑ කෑම කන වෙලාව. හැබැයි ඉතින් අදත් මෙයාට උයලා දීලා තියෙන්නේ නම් මෙයා කැමතිම නැති කෑම. ඒ නිසා ඉතින් කොරලයින් අදවා රස කෑමක් නැද්ද කියලා අහනකොට තියෙන දේ තමයි ළමයෝ දෙන්න වෙන්නේ. හොඳ ළමයා වගේ ඔය දේ කාලා නිදා ගන්න කියනවා. ඒ නිසා ඉතින් කොරලයින්ටත් වෙන කරගන්න කිසිම දෙයක් නැතුව අප්පිරියාවෙන් මේ කෑම ටිකත් කාලා පාඩුවේ නිදා ගන්න ගිහින් මෙයා හිතන කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා ගොඩක් දුක් වෙන්න පටන් ගන්නවා. දැන් කොරලයින්ට නිින්ද ගින් හොඳටම රෑ වෙලත් එක්ක ඔන්න ඒ වෙලාවේ කිචිපිචි ගාලා සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. බලනකොට ඒක කොසට මීයෙක්. දැන් මේ මීයව දැක්ක විතරයි කොරලයින් මේ මීයාගේ පස්සෙන් පන්නනකොට මේ මීයා දුවගෙන යන්නේ කොරලයින් දවාලේ හොයාගත්ත අර දොර ඇතුළට. ඉතින් මේ දොරට එහා පැත්තෙන් තියෙන්නේ බිත්තියන් නිසා කොරලයිනොත් මීයාව අල්ලගන්න කියලා හිතාගෙන දොර අරිනකොට ඔන්න දවල් තිබ්බ බිත්තිය අතුරුදන් වෙලා මායා දොරටුවක් විවෘත වෙලා. දැන් මේ වෙන දේ හිතාගන්න බැරුව තියෙන කුතුහලයටත් එක්ක මායා දොරටුවෙන් එහා පැත්තට යනකොට මෙයා ආපහු ඇවිත් වැටෙන්නේ මෙයාගේම ගෙදරට. ඒ නිසා දැන් මෙයාටත් හිතාගන්න බැරුව ඉන්නේ ඇත්තටම මේ මොකද්ද වෙන්නේ කියලා. හැබැයි මේ ගෙදර නම් ටිකක් වෙනස් වගේ. මෙයාට රසම රස සුවඳකුත් එන්න පටන් ගන්නවා. ඒ නිසා මෙයා ඉක්මනින්ම කුස්සිය පැත්තට යනකොට කුස්සියේ ඉන්න අම්මව දැකලා අම්මේ ඔයා මොකද්ද කරන්න කියලා අහනකොට මං ඔයාට මේ රෑ කෑම හදනවද ඔය කියලා අම්මත් අනිත් පැත්ත හැරෙනවා. ඒත් එක්කම කොරලයිනොත් හොඳටම බය වෙනවා. මොකද මේ මෙයාගේ අම්මා වගේ පෙනුනට මේ මෙයාගේ ඇත්තම අම්මා නෙවෙයි. මොකද මෙයාගේ ඇස් වෙනුවට බොත්තම් වගේ කොයි හයි කරලා තියෙන්නේ. ඒ නිසා කොරලයින් ඔයා මගේ ඇත්ත අම්මා නෙවෙයි අනික ඔයාගේ ඇස්වල මොකද්ද උනේ කියලා අහනකොට ඔව් මං ඔයාගේ ඇත්ත අම්මා නෙවෙයි මං තමයි ඔයාගේ අනිත් අම්මා. මේ ඇස්වල හයි කරලා තියෙන බොත්තම් ගැන පස්සේ ඔයාට තේරෙයි. හරි දැන් ඔයාගෙන් තාත්තට කතා කරන්න කියලා කියනකොට කොරලයිනොත් හරි අනිවාර්යයෙන්ම මේක හීනයක් වෙන්න ඕන කියලා හිතාගෙන තාත්තා ළඟට යනකොට එයාත් ඇස්වලට බොත්තම් වගේ කොයි හයි කරන් ඉන්නේ. ඒ නිසා කොරලයින් නෑ මේක අනිවාර්යයෙන්ම හීනයක් වෙන්න ඕන. මගේ තාත්තට පියානෝ වාදනය කරන්න
කරන්නත් බෑ කියලා කියනකොට ඔව් බෑ තමයි හැබැයි මේ පියානෝවට මාව වාදනය කරන්න පුළුවන් කියලා මෙයා පියානෝවත් වාදනය කරන ගමන් කොරලයින් කැමති විදිහට විහිළු තහළු කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ රෑ කෑම කන්න යනකොට අර බොත්තන්න අම්මා මෙයා වෙනුවෙන් ලොකුම ලොකු කුකුලෙකුත් හදලා දැන් කොරලයින් කුකුල් මස් කෑල්ලකුත් කන ගමන් ග්‍රේවි ටිකක් තිබ්බනම් හොඳයි කියලා කියනකොට ඔන්න සෙල්ලම් කෝච්චියක් ඇවිත් ග්‍රේවි ටිකක් හලලා යනවා. ඊට පස්සේ බොන්න මොනවා හරි තිබ්බනම් හොඳයි කියලා කියනකොට කූල් ඩ්‍රින්ක් ටිකකුත් මෙයාගේ ළඟටම එනවා. ඒ විතරක් නෙවෙයි මෙයාලා කොරලයින් වෙනුවෙන් කේක් එකකුත් හදලා අපි ඔයායනකන් තමයි මෙච්චර කල් බලන් හිටියේ කියලා කියනකොට දැන් කොරලයින්ට ලොකුම ලොකු ප්‍රශ්නයක් ඇත්තටම මේ හීනයක්ද නැත්නම් මේ දේවල් ඇත්තටම වෙනවද කියලා. හැබැයි මේ අම්මයි තාත්තයි දෙන්න හරි හරි ඔයා ඒ දේවල් ගණන් ගන්න එපා. අපි එළියට ගිහින් වැස්සේ සෙල්ලම් කරමුද කියලා අහනකොට කොරලයින් වහින්නේ නෑ නේද කියලා කියනවත් එක්කම ඔන්න වහින්නත් පටන් ගන්නවා. දැන් නම් කොරලයින්ට මෙතන ලොකු අභිරහසක් තියෙනවා කියලා දැනিলা මං දැම්ම මගේ ඇත්තම අම්මයි තාත්තයි ළඟට යන්න ඕන. මම මේ හීනෙන් එළියට යන්න ඕන නම් දැම්ම නිදා ගන්න ඕන කියලා නිදා ගන්න යන්න ලෑස්ති වෙනකොට මේ බොත්තන් අම්මයි තාත්තයි දෙන්න අපි ඔයාගේ ඇඳ ලෑස්ති කරා කියලා මෙයාගේ කාමරයට එක්කන් යනවා. බලනකොට මේ කාමරෙත් කොරලයින් කැමති විදිහටමයි හදලා තියෙන්නේ. දැන් ඉතින් මෙයාගේ සතුට වැඩිකමට මෙයා ඉක්මනින්ම නිදා ගන්නවා. ඊට පස්සේ ඉතින් පහවදා උදේ මෙයා නැගිටිනකොට මෙයා නැගිටින්නේ කිසිම දෙයක් නැති අර පරණ ගෙදරමයි. ඊට පස්සේ මෙයා ඉක්මනින්ම දුවලා යන්නේ අර දොරටුව ළඟට. හැබැයි බලනකොට දැන් නම් එතන තියෙන්නේ එක ගඩොල් බිත්තියක්. දැන් කොරලයින් මෙයාගේ අම්මට මං ඊයේ රෑ එක හීනයක් දැක්කා. ඒ හීනේ හිටපු අම්මා නම් මට මාර විදියකට සැලකුවේ. මම මේ දේවල් කෑවා මේ දේවල් කරා කියලා ගොඩක් දේවල් කියවන්න පටන් ගන්නවා. දැන් මේ කියවිල්ල අහන් ඉන්න බැරි පාර අම්මා දුවේ මං ඔයාට වඳින්න. අනේ අපිට කරදර කරන්න නම් එපා කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඔයාට කම්මැලි වගේ නා පහළ තට්ටුවේ ඉන්න නිලියෝ දෙන්නව හම්බ වෙන්න යන්න කියලා මේ දෙන්න මෙතනින් යන්න යනවා. ඇත්තම කිව්වොත් කොරලයින් මේ කුලියට ඉන්න ගෙදර බේස්මන්ට් එකේ නිලියෝ දෙන්නෙකුයි උඩ තට්ටුවේ සර්කස් කරන කෙනෙකුත් කුලියට නැවතිලා ඉන්නේ. දැන් කොරලයින් නිකන් ඉන්න එකේ ඒ කට්ටියත් එක්ක හරි කතා කරමු කියලා එළියට එනකොට මෙයා දකිනවා බොබින්ස්කී කියන නමට තියෙන පාර්සල් වගේක්. බොබින්ස්කී කියන්නේ අර සර්කස් කරන කෙනා. ඒ නිසා ඉතින් කොරලයින් මේ පාර්සල් ටික දෙන්න උඩ තට්ටුවට යනවා. ඒ වෙලාව බොබින්ස්කී කොරලයින්ටත් හොරෙන් කොරලයින්ගේ පස්සෙන් ඇවිත් කොරලයින්ව හොඳටම බය කරලා මෙයා උජාරුවෙන් වගේ කියන්නේ නම් මම මීයන්ගෙන් පනින සර්කස් කරනවා කියලා. හැබැයි ඉතින් වයිබි නම් කොරලයින්ට මුලදී කියලා තිබුණේ මේ බොබින්ස්කී කියන්නේ බොරුවට සර්කස් කරන කෙනෙක් කියලා. ඒ නිසා ඉතින් මෙයා මේ බොබින්ස්කීව වැඩිය ගණන් ගන්නේ නැතුව මෙතනින් යන්න හදනකොට බොබින්ස්කී හොව් කොරලයින් පොඩ්ඩක් නවතින්න මගේ මීයෝ ඔයාට පණිවිඩයක් කිව්වා. ඔයා එක දොරටුවක් හොයාගත්තලු. හැබැයි ඒ දොරටුව ගොඩක් භයානකයි. ඒ නිසා ඔයා ආය ඒ දොරටුව පැත්ත බලාතකවත් යන්න එපා කියලා මෙයා කියනකොට කොරලයින් මොකක් මීයන්ට කතා කරන්න පුළුවන්ද? අනික ඒ දොර පිටිපස්සේ එක බිත්තියක් විතරයි තියෙන්නේ කියලා කියනකොට ආයෙකත් එහෙමද ඔයා වැඩිය ගණන් ගන්න එපා මගේ මීයන්ට පොඩි ලෝස් ගතියක් තියෙනවා කියලා මෙයා මෙතනින් යන්න යනවා. ඒ නිසා ඉතින් කොරලයිනුත් මෙයාගේ මීයන්ට විතරක් නෙවෙයි මෙයාටත් පිස්සු කියාගෙන අර බේස්මන්ට් එකේ ඉන්න නිලියෝ දෙන්නා මුණ ගැහෙන්න යනවා. ඇත්තටම මෙයාලා ලොකු ප්‍රසිද්ධ නිලියෝ නෙවෙයි. මෙයාලා කරන්නේ වේදිකා නාට්‍යවල රඟපාන එක. ඊට පස්සේ ඉතින් මේ නිලියෝ දෙන්න කොරලයින්ට ගේ ඇතුළට එන්න කියලා මෙයාට බොන්න තේකුත් දෙනවා. ඒ නිසා ඉතින් කොරලයිනුත් තේක බොන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මෙයාට මේ තේක සම්පූර්ණයෙන්ම බොන්න දෙන්නේ නැහැ. මොකද මේ නිලියෝ දෙන්නට පුළුවන්ලු ඉතුරු වෙන තේකෙන් ශාස්ත්‍රයක් කියන්න. දැන් ඔයාලට එකපාරට මතක් වෙයි තේකෝප්පෙන් ශාස්ත්‍ර බලන පන්තිය. ඉතින් එහෙම මතක් වුණා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. දැන් තේකෝප්පෙන් ශාස්ත්‍ර බලලා මේ නිලියෝ දෙන්නම කියන්නේ අනාගතයේ කොරලයින්ට ලොකු කරදරයක් වෙන්න තියෙනවා කියලා. හැබැයි කොරලයින් කියන්නේ පුංචි ගෑනු ළමෙන් නිසා මෙයා මේ දේවල් වැඩිය ඔළුවට ගන්නේ නැතුව මං දැන් යන්න ඕන පස්සේ දවසක ඔයාලා මුණ ගැහෙන්න එන්නම් කියලා මෙයා එළියට ඇවිත් බලනකොට එළිය සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා ගිහින් ඒ වෙලාවේ වයිබිත් එක වෙස්මුණක් දාගෙන කොරලයින්ට හොරෙන් මෙයාගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. හැබැයි කොරලයින් එකපයින්ම හොයා ගන්නවා මේ ඉන්නේ වයිබි කියලා. ඊට පස්සේ ඉතින් මෙයාගෙන් මං දැන් ඇඳන් ඉන්න ඇඳුම වගේම අර බෝනික්කව හැදුවේ කොහොමද කියලා අහනකොට වයිබි නම් කියන්නේ ඔය බෝනික්ක මං එව්ව බෝනික්කෙන් නෙවෙයි ඔය බෝනික්ක මගේ ආච්චිගේ. හැබැයි ඔය බෝනික්කට ආච්චිට වඩා ගොඩක් වයසයිලෝ. ඒ විතරක් නෙවෙයි ආච්චි මේ මාව කවදාකවත්ම පින්ක් පැලස් එක ඇතුළේ යවලම නැහැ. මොකද ආච්චි නම් කියන්නේ මේ පින්ක් පැලස් එක පොඩි ළමයිට ගොඩක් භයානක තැනල්ලෝ. මගේ ආච්චිට නියුන් සහෝදරියෙකුත් ඉඳලා තියෙනවා. හැබැයි එයා අద్භූත විදියට අතුරුදන් වෙලා කියලා කියනකොට කොරලයින්
hina වෙන ගමන් එහෙනම් එයා අනිවාර්යයෙන්ම පැනලා යන්න ඇති. ඒක නෙවෙයි ඔයාගේ ආච්චි මේ පිං පැලස් එක ගැන වෙන මොනවද ඔයාට කිව්වේ කියලා අහනකොට YB මෙයාට වෙන මොකුත්ම නොකිය මට දැන් යන්න තියෙනවා කියලා ඉක්මනින්ම මෙතනින් යන්න යනවා. ඒ වෙලාවේ අර කළු පූසත් කොරලයින්ගේ කාමරේ තියෙන බෝනික්ක දිහා හැරිලා බලලා හොඳටම බය වෙලා මෙතනින් යන්න යනවා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ රෑ වෙලා කොරලයින් නිදාගන්න එනවා. හැබැයි ඉතින් මෙයා නිදාගන්න එනකොට ඊයේ වගේම අදත් මීයෝමාව අනිල් ලෝකෙට එක්කන් ගියොත් ගොඩක් හොඳයි කියලා හිතාගෙන තමයි මෙයා නිදාගන්න එන්නේ. දැන් හොඳටම රෑ වුණාට පස්සේ මෙයා හිතුවා වගේම අර මීයෝ ටික අදත් මෙයාගේ කාමරේට ඇවිත් ඊට පස්සේ ඉතින් මෙයාව අර දොරටුව ළඟට එක්කන් යනකොට ඔන්න ඒ දොරටුවත් විවෘත වෙලා තියෙන්නේ. දැන් කොරලයින් ඉක්මනින්ම එයා ලෝකෙට යනකොට මෙයාගේ බොතන් අම්මා මෙයා වෙනුවෙන් රසමරස කෑම් වගේක් හදන ගමනුයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි පුතේ ඔයාගේ තාත්තත් ඔයා පුදුම කරන්නයි යන්නේ. ඒ නිසා දැම්ම වත්තට යන්න කියලා කියනකොට කොරලයින්ට මාර සතුටක් තියෙන්නේ. මොකද මෙයාගේ ඇත්ත ලෝකේ ඉන්න අම්මයි තාත්තයි දෙන්න නම් හදන්න පුළුවන් කොච්චර ලොකු වත්තක් තිබ්බත් ජීවිතේට ඒ පැත්ත පළාතකටවත් ගිහින් නැතුව ඇති. දැන් මෙයා බොත්තන් අම්මා කිව්වා වගේම වත්තට එනකොට ලස්සන්ට මල් පිපිලා දිලිසෙන්න පටන් ගන්නවා. කුරුල්ලෝ සින්දු කියන්න පටන් ගන්නවා. මේ ගෙවත්තම මාර ලස්සනක් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි තාත්තා මෙයාව ඉක්මනින්ම වාහනයකට දාගෙන ටිකක් උඩට අරන් යනකොට කොරලයින්ගේ මූණ වගේ තමයි මෙයාලා මේ ගෙවත්තේ මල් හදලා තියෙන්නේ. දැන් කොරලයින් කොහොමද ඔයා මේ දේවල් කරේ කියලා අහනකොට දුවේ මේ හැමදේම කරේ මන් නෙවෙයි මේ හැමදේම කරේ ඔයාගේ අම්මා. එයා ඔයා කැමති හැම දෙයක් ගැනම දන්නවා කියලා. ඊට පස්සේ ඉතින් මෙයාලා රෑ කෑම කන්න එනවා. ඉතින් මේ වෙලාවෙත් කොරලයින් කැමති කෑම විතරයි මේ කට්ටිය හදලා තියෙන්නේ. ඒ නිසා ඉතින් කොරලයින්ගේ හිතෙත් මේ බොත්තන් අම්මටයි තාත්තටයි තිබ්බ කැමැත්ත ටිකෙන් ටික වැඩි වෙන්න පටන්ගෙන ඔන්න ඒ වෙලාවේ බොත්තන් අම්මා කොරලයින්ට කියනවා උඩ ඉන්න බොබින්ස්කි එයාගේ සර්කස් ෂෝ එකකට ඔයාට එන්න කිව්වා කියලා. හැබැයි කොරලයින් YB මට එයා ගැන හැමදේම කිව්වා. එයාට සර්කස් කරන්න බෑ කියලා කියනකොට මේ බොත්තන් අම්මා ඒ ලෝකේ හැබැයි මේ ලෝකේ ඉන්න කෙනා නම් ගොඩක් වෙනස්. දැන් ඔයා YB එක සර්කස් එකට යන්න කියලා දොර අරිනකොට ඔන්න YBත් ඇතුළට එනවා. හැබැයි ඉතින් මෙයාගේ ඇස්වලට බොත්තන් වගේක් හයි කරලායි තියෙන්නේ. ඒ YB ඔයා මොකද මේ කරන්න කියලා දැන් කොරලයින් අහනකොට මෙයා කතා කරන්නේ වන්නේ. මොකද ඒ ලෝකේ YB කතා කරන එක කොරලයින්ට කරදරයක් නිසා මෙයාව නිර්මාණය කරලා තියෙන්නේත් කතා කරන්න බැරි විදියකට. ඒ නිසා ඉතින් කොරලයිනෝ ෂායදේ මරු කියලා මේ දෙන්නම උඩ තට්ටුවට යනවා බොබින්ස්කීගේ සර්කස් ෂෝ එක බලන්න. ඔයාලට මතක ඇති ඇත්ත ලෝකේ මේ තැන සම්පූර්ණයෙන්ම ජරා වෙලායි තිබුණේ. හැබැයි ඉතින් මේ ලෝකේ කොරලයින් කැමති විදිහට මේ හැමදේම ලස්සන වෙලා. ඒ විතරක් නෙවෙයි සර්කස් එක ඇතුළේ යනකොට පොප්කෝර්නුයි බොම්බයි මොටයි ගගා කන්න ගොඩක් දේවලුත් තියෙනවා. එතකොට බොබින්ස්කී ඇත්ත ලෝකේ මීයෝ එක්ක සෙල්ලම් දානවා කියලා බොරු කිව්වා. මේ ලෝකේ නා මීයෝ ඇවි සින්දු කිය මෙයාත් එක නටන්න පටන් ගන්නවා. දැන් ඉතින් මේ දේවල් දැක්ක කොරලයින් මාර සතුටකින් ඉන්නේ. ඊට පස්සේ ඉතින් මෙයා නිදා ගන්න එනවා. ඒ වෙලාව මෙයාව නිදි කරවන්න බොත්තන් YB අර බොත්තන් අම්මයි තාත්තයි දෙන්නත් ඇවිත් දැන් කොරලයින්ට හොඳටම නිින්ද ගිහින් ආයෙත් මෙයා නැගිටිනකොට නැගිටින්නේ මෙයාගේ අර පරණ ගෙදර. දැන් මෙයාගේ ඇත්තම අම්මටයි තාත්තටයි බොත්තන් YB බොත්තන් අම්මයි තාත්තයි දෙන්න ගැන ගොඩක් දේවල් කියවන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මේ දෙන්නට මේ කතාව විශ්වාස කරන්න අමාරු නිසා අනේ දුවේ අපිට පාඩුවේ ඉන්න දෙනවද කියලා මෙයාලා කොරලයින්ට බනින්න පටන් ගන්නවා. දැන් මෙයාලා මේ ඇවිත් තියෙන්නේ ඇඳුම් වගේක් ගන්න. ඒ වෙලාවේ කොරලයින් මෙයා කැමතිම ග්ලව්ස් දෙකක් අරගෙන අම්මේ මට මේ ග්ලව්ස් දෙක ඕන කියලා ඉල්ලනකොට අම්මා නම් කියන්නේ ගත්ත දැනකින්ම ওই දෙක තියන්න මට නම් ඔයාට අරන් දෙන්න සල්ලි නෑ කියලා. ඒ වෙලාවෙම කොරලයින්ට කියනවා බොත්තන් අම්මා හිටියනා මට මේ දේ අනිවාර්යයෙන්ම අරන් දෙවි කියලා. හැබැයි ඉතින් මෙයාගේ ඇත්ත අම්මා ඔයාගේ බොත්තන් අම්මා හිටියනා එයා ඔයාට මේ හැමදේම අරන් දෙවි. හැබැයි මට නම් අරන් දෙන්න විදිහක් නෑ කියලා මෙයාව ගෙදර එක්කන් යනවා. දැන් මේ සිද්ධ වෙන පුංචි දේවල් වලින් කොරලයින් මෙයාගේ ඇත්ත ලෝකෙට ආදරය කරන එක ටිකෙන් ටික අඩු වෙන්න පටන්ගෙන දැන් මෙයාට හැම වෙලාවකම හිතෙන්නේ මං ඒ ලෝකේ හිටියනා මට ගොඩක් සතුටින් ඉන්න පුළුවන් කියලා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ මෙයාලා ගෙදරට ඇවිත් බලනකොට ගෙදර උයන්න මොකුත්ම නැහැ. ඒ නිසා අම්මා දැන් අපි මොකද්ද කරන්න කියලා අහනකොට කොරලයින් ආයෙකත් පුදුම වෙන්න දෙයක්ද මං අර ලෝකේ හිටියනා
මට කටරහට කන්න ගොඩක් දේවල් තියෙනවා කියලා කියනකොට අම්මට ටිකක් කේන්ති ගිහින් මේ අහන්න දුවේ තියෙන දේ තමයි ඔයාට දෙන්න පුළුවන්. අනික අපි පුරුදු වෙන්න ඕන අපි ළඟ තියෙන දේවල් වලින් පිරිමහා ගන්න. ඉන්න මං ඔයාට කන්න මොන හරි ගෙනත් දෙන්නම් කියලා අම්මා ගෙදරින් එළියට යනකොට කොරලයින්ට එක එක වැරදි දේවල් හිතෙන්න පටන්ගෙන රෑ වුණාට පස්සේ තමයි මීයෝ ඇවිත් මාව ඒ ලෝකෙට එක්කන් යන්නේ. මට හිතෙන විදිහට ඒක හීනයක් විතරක් වෙන්න බෑ. කොයිකටත් මං දවල් වරුවේ ඒ දොර ඇරලා බලන්න ඕන කියලා මෙයා අම්මා හංගලා තියෙන ඒ දොරටුවේ යතුරත් අරගෙන දොර ඇරලා බලනකොට ඔන්න දවල් වරුවේ ඒ මායා දොරටුව විවෘත වෙලා දැන් කොරලයින්ට ගොඩක් සතුටුයි මේ ලෝකෙට වෙලා දුක් විඳිනවට වඩා අනිත් ලෝකෙට ගිහින් සතුටු වෙමු කියලා මෙයා මේ උමග ඇතුල්ලේ යනවා. දැන් මෙයා මේ උමග ඇතුල්ලේ යන එක අර කළු පාට පෝසත් ජනේලේ ළඟට වෙලා බලාගෙනයි ඉන්නේ. දැන් කොරලයින් අර මායාලෝකෙට ඇවිත් බලනකොට මෙයාට මේසියක් පුරාම කන්න කෑම ටිකකුයි තෑගි පෙට්ටියක් එක්ක බොත්තන්න අම්මා ලියපු එක ලියුමකුයි තියෙනවා. බලනකොට ලියුමේ ලියලා තියෙන්නේ දුවේ පහළ ඉන්න නිලියෝ දෙන්න එයාලගේ ෂෝ එකකට ඔයාට ආරාධනා කරලා හැබැයි තාත්තා එක්ක මම පුංචි ගමනක් ආවා ඒ නිසා ඔයා ඔතන තියෙන ඇඳුම් ටිකත් ඇඳගෙන ඒ ෂෝ එකට යන්න කියලා. බලනකොට බොත්තන්න අම්මා දීලා තියෙන්නේ මෙයා කැමතිම ඇඳුම් ටිකක් ඒ නිසා ඉතින් කොරලයිනොත් මේ ඇඳුම ඇඳගෙන ගොඩක් සතුටෙන් ෂෝ එක බලන්න එළියට එනකොට මෙයාගේ ලෝකෙ හිටපු අර කළු පාට පූසා මෙයාගේ ලෝකෙට ඇවිත් හැබැයි කොරලයින් හිතාගන්නේ ඒ ලෝකේ තියෙන හැමදේම මේ ලෝකේ තියෙන නිසා අනිවාර්යෙන්ම මේ ලෝකේ ඉන්න වයිබිගේ පූසා වෙන්නේ නැති කියලා. මොකද මේ පූසා කතා කරනවත් එක්ක හැබැයි කොරලයින්ට තවත් එක ප්‍රශ්නයක් ඇයි මේ පූසාට බොත්තම් හයි කරලා නැත්තේ කියන එක. ඒ වෙලාවේ තමයි මේ පූසා කියන්නේ කවුද ඔයාට කිව්වේ පූසා කතා කරන්නේ නැහැ කියලා. අපි තමයි මේ ලෝකේ කතා කරන්නේ නැතුව ඉන්නේ. අනික මම මේ ලෝකෙට නිතර දෙවේලේ ඇවිත් යනවා මට නම් කිසිම අවුලක් නැහැ. හැබැයි ඔයා තමයි ලොකු අනතුරක හිර වෙලා ඉන්නේ. ඔයා හිතන තරම් මේ ලෝකේ ඇත්ත එකක් නෙවෙයි කියලා කියනකොට කොරලයින් පූසාගෙන් මේ ලෝකේ ගැන ගොඩක් දේවල් දැනගන්න හදනවා. හැබැයි ඉතින් පූසා මට අමුතු සද්දයක් ඇහුණා කියලා මෙයා මෙතනින් පැන ගන්නවා. ඒ නිසා ඉතින් කොරලයිනුත් අනේ කොහෙන්ද ආව ගොම්පූසෙක් කියලා හිතාගෙන අර නිලියෝ දෙන්න ඉන්න බේස්මන්ට් එකට යනකොට මෙයාගේ ඇත්ත ලෝකේ නම් එතන ගොඩක් අප්‍රසන්නයි. හැබැයි දැන් පහළ බේස්මන්ට් එකේ ලොකු ඔඩිටෝරියම් එකකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අද ප්‍රධාන ආරාධිත අමුත්තා තමයි කොරලයින්. දැන් අර නිලියෝ දෙන්න ලස්සන නැටුම් එහෙම නටලා ගොඩක් දේවල් කරන්න පටන් ගන්නවා. ඔන්න ඒ අතරතුර කොරලයින්ව නටන්න එක්කන් ඇවිත් මෙයාව ගොඩක් සතුටු කරනවා. දැන් මේ වේදිකා නාට්‍ය ඉවරුණාට පස්සේ කොරලයින් මාර සතුටකින් එළියට එන්නේ. ඒ වෙලාව අර බොත්තන් අම්මයි තාත්තයි දෙන්නත් ඇවිත් පුතේ ඔයා ගොඩක් සතුටු වුණාද කියලා අහනකොට කොරලයින් අද තමයි මං ගොඩක් සතුටු වුණේ. ඇත්තමයි මේ ලෝකේ නම් මරෝ මම මේ ලෝකෙට ගොඩක් කැමතියි කියලා. දැන් මෙයා මේ ලෝකෙට සම්පූර්ණයෙන්ම ආදරය කරන්න පටන්ගෙන ඒ වෙලාවේ මේ බොත්තන් අම්මයි තාත්තයි දෙන්න මේ තමයි අවස්ථාව කියලා කොරලයින් විතරක් ගේ ඇතුළට එක්කන් ඇවිත් ඔයා මේ ලෝකෙට එච්චර කැමති නම් ඔයාට පුළුවන් හැමදාගම මේ ලෝකෙට වෙලා අපිත් එක්කම ඉන්න කියලා කියනකොට කොරලයිනුත් ගොඩක් පුදුම වෙලා අහනවා ඇත්තට මේ කොහොමද කියලා. ඒ වෙලාවේ තමයි මෙයාලා අපි මේ දේ ඔයා වෙනුවෙන්ම හැදුවේ කියලා මෙයාට එක පෙට්ටියක් දෙන්නේ. බලනකොට ඒ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ බොත්තම් දෙකකුයි නූලක් දාපු එක ඉදිකට්ටකුයි. මොකද මේ බොත්තම් අම්මා කියන්නේ ඔයාට මේ අපිත් එක්ක ඉන්න ඕන නම් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ඇස්වලට මේ බොත්තම් දෙක හයි කරගන්න ඕන කියලා. දැන් මේ කතාව දැනගත්ත විතරයි කොරලයින් හොඳට බය වෙලා අම්මෝ මට නම් මේ බොත්තම් දෙක හයි කරගන්න බෑ කියලා බොත්තම් දෙක ඈතට තල්ලු කරනකොට බොත්තම් අම්මා හරිදුවේ ඔයා මේ දේවල් ගැන හිතලා බය වෙන්න එපා. ඔයා කැමති නම් විතරයි මේ බොත්තම් දෙක හයි කරන්නේ. ඔයා කැමති වෙලාවක අපිට ඒ ගැන කියන්න කියලා මෙයා බොත්තම් දෙක අරන් තියනකොට කොරලයින් දැන් හොඳටම බය වෙලා ඉන්නේ. මං තනියෙන් ඇවිත් උගලකට හිර වුණාද කොහෙද? අනික හොඳට කතා කර හිටපු මේ දෙන්න දැන් අයිකෝ දෙන්නෙක් වගේ කතා කරන්න කියලා මෙයා ඉක්මනින්ම දැන් නම් මට ගොඩක් නිදිමතයි කියලා මෙයා නිදාගන්න යන්න හදනවා. මොකද නිදාගත්තට පස්සේ තමයි මෙයාට පුළුවන් වෙන්නේ ආයෙත් මෙයාගේ ඇත්ත ලෝකෙට යන්න. ඒ වෙලාවේ මේ බොත්තන් අම්මයි තාත්තයි දෙන්නත් අවුලක් නැහැ දුවේ මේ ඔයාගේ තීරණේ. ඔයා කැමති වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන් කියලා මෙයාට නිදාගන්න යන්න කියනවා. දැන් කොරලයින් කාමරේට ආව ගමම මං ඉක්මනින්ම නිදාගන්න ඕන කියලා මෙයා කාමරේ තියෙන බඩු මුට්ටු හැම එකක්ම දොරට හේතු කරලා ඉක්මනින්ම නිදාගන්නවා. දැන් හොඳට නිදාගෙන නැගිට ගමම මෙයා හයියෙන් කෑ ගහනවා අම්මේ තාත්තේ මං ගෙදර ආවා කියලා. මොකද වෙනදටත් මෙයා නිදාගෙන නැගිට්ටට පස්සේ ආයෙත් මෙයා නැගිටින්නේ
මෙයාගෙම ලෝකෙන් හරි දැන් නිදාගෙන නැගිට්ටා කියලා මට මේ ලෝකෙන් යන්න බැරි නම් මං ආව දොරෙන්ම මේ ලෝකෙන් එළියට යන්නම් කියලා හිතාගෙන ඒ දොර තියෙන කාමරේ හොයාගෙන යනකොට ඒ දොර ලොක් කරලා ඒ නිසා මෙයා ගොඩක් උත්සාහ කරනවා කොහොම හරි කරලා මේ දොර අරගන්න. ඔන්න ඒ වෙලාවේ තමයි මෙයාට අල්ලපු කාමරෙන් එක අමුතු සද්දයක් ඇහෙන්නේ. ඒ නිසා ඒ පැත්තට ගිහින් බලනකොට අර බොත්තම් තාත්තා පියානෝ වාදනය කරනවා. හැබැයි ඉතින් මෙයා බැටරි බහැපු රොබෝ කෙනෙක් වගේ නිකන් අමුතු විදියකට හැසිරෙන්නේ. දැන් මේ දේ කොරලයින්ටත් හිතාගන්න බැරුව කෝ වයිබි කියලා අහනකොට එයාගේ වැඩේ ඉවර නිසා එයාගේ කතාවත් ඉවර වෙන්නේ නැති කියලා මෙයා ගොඩක් භයානක විදියට හැසිරෙන්න පටන් ගන්නවා. දැන් මේ දේ දැක්ක කොරලයින් හොඳටම බය වෙලා මං ඉක්මනින්ම මේ ගෙදරින් පැන ගන්න ඕන කියලා හිතාගෙන ගෙදරින් එළියට දුවන්න පටන් ගන්නවා. ඔන්න ඒ වෙලාවේ අර කළු පාට පෝසත් මෙයා ළඟට ඇවිත් දැන් මේ දෙන්නා එක ඇවිදගෙන යනකොට මේ හැමදේම මැකිලා ගෙන් තනිකරම සුදු පාට තැනක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කොරලයින් මේ පෝසාගෙන් මේ තැන මොකද්ද කියලා අහනකොට පෝසත් ඉතින් කියනවා ඔයාට තාම තේරුනේ නැද්ද? ඔයාගේ අර බොත්තම් අම්මා ඔයා කැමතිම දේවල් ටික එක තැනක මවලා තිබුණා. ඉතින් ඒ දේවල් ඇරුණම මේ තැන සම්පූර්ණයෙන්ම හිස් තැනක් විතරයි කියලා දෙන්න එක කතා කර යනකොට ඔන්න ආයෙත් අර ගෙදර මැවෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මේ පෝසා එතන හැංගිලා හිටපු නටන මීයෙක්ව අල්ලගෙන හැපුවට පස්සේ තමයි මෙයාට තේරුම් යන්න පටන් ගන්නෙ මේ මීයොත් අර බොත්තම් අම්මගේ රූකඩ වගේ කට්ටියක් කියලා. ඒ විතරක් නෙවෙයි මෙයාට තව දේවලුත් තේරුම් යනවා. මගේ ලෝකේ මට හම්බ වෙන්නේ නැති ඒත් මං ගොඩක්ම ආස කරන දේවල් මේ බොත්තම් අම්මා මං වෙනුවෙන් මවලා දීලා මාව මේ ලෝකේ හිර කරගන්නයි යන්නේ කියලා. ඒ නිසා ඉතින් කොරලයින් දැම්ම මම මේ ලෝකෙන් යන්න ඕන කියලා මෙයාට අගුළු දාලා තියෙන දොරත් කඩාගෙන මායා දොරටුව ළඟට යනකොට බොත්තම් අම්මා මෙයාට හරස් වෙලා මෙයාට මේ ලෝකෙන් එළියට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මෙයා බොත්තම් අම්මට කෑ ගහන්න පටන් ගන්නවා. අනේ මාව අතාරින්න දැම්ම මං ගෙදර යන්න ඕන. මගේ ඇත්තම අම්මයි තාත්තයි ළඟට යන්න ඕන කියලා. හැබැයි මේ බොත්තම් අම්මා දුවේ ඔයා ඔහොමද අම්මා කෙනෙකුට කතා කරන්නේ? මං ඔයා කැමති හැමදේම කරා නේද කියලා අහනකොට ඒත් කොරලයින් කෑ ගහන්න පටන් ගන්නවා. මට දැන්ම මගේ ගෙදරට යන්න ඕන කියලා. දැන් මේ බොත්තම් අම්මා හිතපු දේවල් වෙන්නේ නැති නිසා මෙයාගේ හැඩරුව ටිකෙන් ටික මාරු වෙලා මෙයාගේ ඇත්ත ස්වරූපය එළියට එනවා. බලනකොට මෙයා එක භයානක මායාකාරියා. ඊට පස්සේ කොරලයින්ව අල්ලගෙන ඔයා බොත්තම් ටිකත් මාලා මගේ ළමයා වගේ මේ ලෝකෙට වෙලා ඉන්න කැමති වෙන තාක්කල් එළියට නම් ගන්නෙ නෑ කියලා එක වීදුරුවක් අස්සේ හදපු මායා හිරගෙදරක කොරලයින්ව හිර කරනවා. දැන් කොරලයින්ට කර කියා ගන්න දෙයක් නැතුව අනේ මට යන්න දෙන්න කියලා කෑ ගහනකොට ඔන්න මේ හිරගෙදරින් අවතාර වගේක් විලාප දෙන්න පටන් ගන්නවා. බලනකොට ඒ පුංචි ළමයි තුන්දෙනෙක්ගේ අවතාර වගේක්. දැන් තමයි මේ අවතාර ළමයි ටික කොරලයින්ට ඇත්ත කතාව කියන්න පටන් ගන්නෙ. ඉතින් මේ මායාකාරිය ගොඩක් භයානක කෙනෙක්. ඔයාලට මතක ඇති කොරලයින්ට හම්බුණා කොරලයින් වගේම ඇස්වලට බොත්තම් තියෙන එක බෝනික්කෙක්. අන්නේ බෝනිකාගේ ඇස්වලිල්ලු මේ මායාකාරිය ඔත්තු බලන්නේ. ඊට පස්සේ ළමයි කැමති අකමැති හැමදේම දැනගෙන එයාලා කැමතිම විදිහ ලෝකයක්ම වලා ළමයින්ව රවට්ට ගන්නවලු. අන්න ඒ වගේ තමයි මේ ළමයි ටිකත් මායාකාරියට රැවටිලා අන්තිමේට මෙයාලා කැමති වෙලා බොත්තම් ටික හයි කරගන්න. හැබැයි ඒ සිද්ධිය වුණාට පස්සේ මායාකාරිය මෙයාලගේ ජීවිත ටික කාලා දාලා දැන් මෙයාලගේ ඇස් ටික මායාකාරිය ළඟ තියෙන නිසා තමයි මෙයාලගේ අවතාරවලටත් මෙතනින් බේරෙන්න බැරි වෙලා තියෙන්නේ. දැන් මේ කතාව අහලා ඉවරනාට පස්සේ කොරලයින් මන්නම් කොහොම හරි කරලා මේ ලෝකෙන් බේරෙනවමයි කිය ඉන්නකොට ඔන්න එකපාරටම පිටිපස්සෙන් ආව අත් දෙකක් මෙයාව එළියට ඇදලා ගන්නවා. බලනකොට ඒ අර බොත්තම් වයිබි. දැන් මෙයා කොරලයින් අර පුංචි දොර ළඟට එක්කන් ඇවිත් කොරලයින් මේ ලෝකෙන් එළියට යවන්න හදනකොට මායාකාරියට මේ සද්දබද්ද ඇහිලා එයා ඉක්මනින්ම මෙතනට එන්න පටන් ගන්නවා. ඉතින් වයිබිට කතා කරන්න බැරි නිසා මෙයා ඉක්මනින්ම කොරලයින්ව මෙතනින් යවා ගන්නයි හදන්නේ. හැබැයි කොරලයින් ඔයත් මගෙත් එක්ක යන්න එන්න ඕන කියලා කියනකොට වයිබි මෙයාගේ අත පෙන්නනවා. බලනකොට දැනටමත් මෙයා අලු වෙන්න පටන්ගෙන මොකද මෙයාව හැදුවේ මායාකාරිය නිසා එයාට විරුද්ධ වෙලා මේ ලෝකෙන් බොත්තම් වයිබිට යන්න බෑ වගේ. ඒ නිසා කොරලයින් ඉක්මනින්ම උමගදිගේ මෙයාගේ ලෝකෙට එන්න පටන් ගන්නවා. මෙයා ආසාවෙන් යද්දී නම් මේ උමගේ මාර ලස්සනක් තිබුණේ. හැබැයි දැන් මේ උමග සෑහෙන ජරා වෙලා ඒත් කොහොම හරි මෙයා මායාකාරිය මෙයාව අල්ලගන්න ඔන්න මෙන්න තියෙද්දි අන්තිම මොහොතේ මෙයාගේ ඇත්ත ගෙදරට එනවා. දැන් කොරලයින්ට මාර සතුටක් තියෙන්නේ. මොකද දැන් තමයි මෙයාට කැමති කිසිම දෙයක් නොලැබුණත් මේ ලෝකේ වටිනාකම තේරෙන්නේ. දැන් මෙයා කොහොමගේ ඇත්ත අම්මයි තාත්තයි දෙන්න කියලා මෙයා එයාලව ගේ හැමතැනකම හෙව්වත් එයාලව කොහෙවත් හොයාගන්න නෑ. ඔන්න ඒ වෙලාවේ ඇත්ත වයිබිත් මෙයාලා
ගෙදර ඇවිත් ඊට පස්සේ ඉතින් මෙයා ඔයා ළඟ බෝනික්කෙක් හිටියා නේද? ඒ බෝනික්කා මගේ ආච්චිගේ නංගිගේ. දැන් ඒ බෝනික්කා නෑ කිය මටත් බැන හැමතැනකම හොයනවා. ඔයාට පුළුවන් ද ඒ බෝනික්කාව දෙන්න කියලා කියනකොට කොරලයින්ට මතක් වෙනවා මෙයාගේ ආච්චිගේ නංගි පොඩි කාලෙම අතුරුදන් වුණා නේද? සමහරක් විට අර ළමයි 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් එයා වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඉතින් මෙයා මං ඔයාගේ ආච්චිගේ නංගිව දැක්කා කියලා වයිබියෝ ඇතුළේ එක්කන් ගිහින් අර බෝනික්කාගෙන් තමයි මායාකාරියා හැම දෙයක් ගැනම ඔත්තු බලන්නේ. එයා මන් දිහත් ඔත්තු බලන් ඉඳලා මං කැමතිම විදිහේ ලෝකයක් මාවලා දීලා මාවත් ඒ ලෝකෙ හිර කරගන්න හැදුවා. හැබැයි මං කොහොම හරි කරලා ඒ ලෝකෙන් පැනගත්තා. හැබැයි මං නම් හිතන්නේ ඔයාගේ ආච්චිගේ නංගේ අනිවාර්යයෙන්ම ඒ ලෝකෙ තමයි හිරලා තියෙන්නේ. එයාලා ගැස් මායාකාරිය ළඟ තියෙන නිසා එයාලගේ අවතාර තාමත් ඒ ලෝකෙ හිර වෙලා ඉන්නේ කියලා කියනකොට වයිබී ටිකක් බය වෙලා. මොකද මෙයා මේක පාර්ටම අවතාර ගැන කියවන්නේ. මං නම් හිතන්නේ මෙයාට පිස්සු හැදීගෙන එනවද කොහෙද කියලා. මෙයා එක පාර්ටම ගෙදරින් එළියට දුවන්න පටන් ගන්නවා. ඒ නිසා ඉතින් කොරලයින්ට ටිකක් කේන්ති ගිහින් ඔයා මේ මටද පිස්සි කිව්වේ කියලා වයිබී පස්සෙන් පන්නන් එනකොට තාත්තයි කාර් එක දැකලා එතනට ගිහිනුත් අම්මේ තාත්තේ කියලා කෑ ගහන්න පටන් ගන්නවා. හැබැයි එතනත් එයාලා නැති නිසා මෙයා යනවා අර පහළ තට්ටුවේ ඉන්න වේදිකා නාට්‍ය රංගපාන ඩබල ළඟට. ඊට පස්සේ ඉතින් අම්මා තාත්තයි ගෙදර නෑ කියලා කිව්වට පස්සේ අමුතුම විදිහේ වැඩ කෑලි ටිකක් දාලා අමුතුම දෙයක් කොරලයින්ට දෙනවා. ඔයාට නැති වෙච්ච දේවල් මේකෙන් හොයාගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි කොරලයින්ට නම් මේ කිසිම දෙයක් තේරෙන්නේ නැතුව ගොඩක් දුකෙන් ගෙදර ගිහින් අම්මයි තාත්තයි වගේ කොට්ටවලින් බෝනික්කෝ දෙන්නෙක් හදාගෙන එයාලා ගැන දුක් වෙන ගමන් නිදා ගන්නවා. දැන් ටික වෙලාවක් යනකොට අර කළු පාට පූසා මෙයා ළඟට ඇවිත් මෙයා දිහාම බලන් ඉඳලා එකපාරට මෙතනින් යන්න පටන් ගන්නවා. ඒ නිසා ඉතින් කොරලයිනොත් ඇත්තටම මේ පූසා මොකද්ද කියන්නේ කියලා බලන්න පූසාගේ පස්සෙන්ම එනකොට පූසා ඇවිත් නවතින්නේ ගෙදර තියෙන කණ්ණාඩිය ඉස්සරහින්. බලනකොට මේ කණ්ණාඩිය ඇතුලේ තමයි මෙයාගේ අම්මයි තාත්තයි දෙන්නා හිර වෙලා ඉන්නේ. දැන් මේ දේ දැක්ක කොරලයින් අනේ අම්මේ තාත්තේ කියලා කණ්ණාඩියට තට්ටු කරනකොට කණ්ණාඩිය කුඩු වෙලාම යනවා. ඊට පස්සේ පූසාගෙන් මේ මොකද්ද වෙන්නේ කියලා අහනකොට පූසා අම්මයි තාත්තයි ඉන්න ඇඳ ළඟට ගිහින් ඇඳ යටින් එක බෝනික්ෙක් එළියට ඇදලා ගන්නවා. බලනකොට අර නපුරු මායාකාරිය මෙයාගේ දෙමව්පියන්ටත් බෝනික්ෙක් හදලා එයාලවත් අල්ලගෙන වගේ. දැන් මේ දේ දැක්ක කොරලයින්ට හොඳටම කේන්ති ගිහින් මට විතරයි පුළුවන් මගේ අම්මවයි තාත්තවයි බේරගන්න. ඒ නිසා මං දැම්ම ඒ ලෝකෙට යන්න ඕන කියලා මෙයා ඕන කරන හැමදේම අරගෙන හොඳටම ලෑස්ති වෙලා ආයෙත් මායාකාරී ඉන්න ලෝකෙට යන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ අර කළු පාට පූසත් මෙයාත් එක්කම ඇවිත් හැබැයි ඉතින් මෙයාට ඇත්ත ලෝකේ කතා කරන්න බැරි වුණාට අර මායාකාරියගේ ලෝකෙට ලං වෙනවත් එක්කම ඔන්න මෙයාත් කතා කරන්න පටන් ගන්නවා. දැන් මේ පූසා කියන්නේ මායාකාරිය එක එක ගේම් සෙල්ලම් කරන්න ගොඩක් කැමති. ඒ නිසා ඔයාගේ මොලේ පාවිච්චි කරලා මායාකාරිය එක්ක ගේම් එකක් සෙල්ලම් කරලා එයාව පරද්දවන්න කියලා. ඔන්න ඒත් එක්කම අර මායාකාරිය ළඟ හිර වෙලා ඉන්න කොරලයින්ගේ අම්මා කොරලයින්ට කතා කරන්න පටන් ගන්නවා. දුවේ ඔයා මේ මාව හොයාගෙන ආවද කියලා. දැන් අම්මව දැක්ක විතරයි කොරලයිනුත් ඉක්මනින්ම දුවන් ගිහින් අම්මව බදා ගන්නකොට මෙයා මේ ඇත්තටම බදාගෙන තියෙන්නේ මෙයාගේ අම්මා නෙවෙයි අර නපුරු මායාකාරිය. දැන් මෙයා කොරලයින්ව අල්ලගෙන ආයෙනම් ඔයාට බේරෙන්න වෙන්නේ නෑ කියලා මෙයා මේ පැත්ත දොරේ තියෙන යතුරු අරගෙන කොරලයින්ට පේන්නම ගිලලා දානවා. ඒ වෙලාවේ කොරලයින්ට තේරුම් යන්න පටන් ගන්නවා අනිවාර්යෙන් මගේ අම්මයි තාත්තයි දෙන්නා හිර කරලා ඇත්තේ මේ ගෙදර කොහරි මුල්ලක කියලා. ඒ නිසා ඉතින් මෙයා මායාකාරියට බය පෙන්වන්නේ නැතුව අර පූසා කිව්වා වගේම මෙයාව පරද්දන්න ඕන නම් මං අනිවාර්යෙන්ම ගේම් එකක් සෙල්ලම් කරන්න වෙනවා කියලා මෙයා මායාකාරියට කියනවා. අපි එක ගේම් එකක් සෙල්ලම් කරමු. මං අර ළමයි 3 දෙනාගේ ඇස් 3යි මගේ අම්මවයි තාත්තව හොයාගත්තොත් ඔයා අපිට ආයෙත් අපේ ලෝකෙට යන්න දෙන්න ඕන කියලා කියනකොට මායාකාරියත් hina වෙන ගම කොරලයින්ට කියනවා හදිසියෙත් ඔයාට මේ වැඩේ කරගන්න බැරි වුණොත් කියලා. ඒ වෙලාවේ කොරලයින් මට මේ දේ කරගන්න බැරි වුණොත් මං ඔයා කියන දේත් අහගෙන ඔයා දීපු බොත්තම් දෙකත් හයි කරගන්නම් කියලා කිව්වා විතරයි මායාකාරිය එකපයින්ම කැමති වෙනවා මේ ගේම් එක සෙල්ලම් කරන්න. හැබැයි මේ ගේම් එක පටන් ගන්න නම් මට ඉංගියක් ඕන කියලා කොරලයින් අහනකොට මායාකාරිය නම් කියන්නේ ඔයා පුදුම කරපු දේවල් වල පවා ඒ දේ හැංගිලා තියෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් කොරලයිනුත් ඇත්තට මේ පුදුම වුණ දේ මොකද්ද කියලා කල්පනා කර කර ඉන්නකොට මෙයාට මතක් වෙනවා අර ගෙවත්ත. ඒ නිසා ඉතින් මෙයා හරි ඕන දෙයක් වෙද්දින් කියලා ඒ පැත්තට යනකොට මුලදි මෙයාට සින්දු කියලා මෙයාව සාදරයෙන් පිළිගත්ත අර ගසුයි මලුයි එකතු වෙලා මෙයාට පහර දීලා මෙයාගේ බෑග් එකේ තියෙන මොකක් හරි දෙයක් ගන්න හදනවා. බලනකොට ඒ වෙන මොකුත් නෙවෙයි අර නිලියෝ දෙන්න දීපු රූබික් කැටේ. දැන් කොරලයින් ඇයි මෙයාලා මගෙන් මේ දේ උදුර ගන්න හැදුවේ කියලා රූබික් කැටේට ඇහැ තියලා බලනකොට
මෙයාට මේ හැම දෙයක්ම පේන්නේ කළුසුදු වෙලා. ඒත් එක්ක මෙයාට දිලිසෙන දෙයක් පේන්න පටන් ගන්නවා. ඒ අර ළමයෙක්ගේ ඇහැ. හැබැයි ඒ ඇහැ තියෙන්නේ අර බොත්තම් තාත්තා පාවිච්චි කරන මැෂින් එකේ. දැන් ඉතින් මේ මැෂින් එක කොරලයින් පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙලාවේ අර බොත්තම් තාත්තා නම් කියන්නේ මට ඔයාව රිද්දවන්න ඕන නෑ, මේ හැම දෙයක්ම කරන්නේ අර මායාකාරිය කියලා. ඒ වෙලාවේ කොරලයින් පාලමක් උඩින් දුවනකොට මේ මැෂින් එකේ පාලමේ හිර වෙලා ටිකෙන් ටික ගිලෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ අර බොත්තම් තාත්තා කොහොම හරි කරලා කොරලයින්ට මැෂින් එකේ තිබ්බ ඇහැ අරන් දෙනවා. දැන් කොරලයින්ගේ අතට ඇහැ ආවා විතරයි මේ තැන ටිකෙන් ටික විනාශ වෙන්න පටන් ගන්නවා. දැන් ඊළඟට මෙයා යන්නේ පහළ තට්ටුවේ තියෙන ඔඩිටෝරියම් එකට. ඒ වෙලාවේ මෙයා දකිනවා ඔඩිටෝරියම් එකේ තියෙන රූකඩයක් අස්සේ තමයි අනිත් ඇහැ තියෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මෙයා කොහොම හරි කරලා එතන ඉන්න අයත් එක්ක රණ්ඩු කරලා අන්තිමේටම ඒ ඇහත් අරගන්නවා. ඊට පස්සේ තුන්වෙනි ඇහැ ගන්න යන්නේ බොබින්ස්කීගේ සර්කස් එකට. බලනකොට ඒ ආහදයාගේ ඇඟේ තමයි අර ඇහැ තියෙන්නේ. හැබැයි මේ ආහදයාට නිකන් පිස්සු හැදුනා වගේ ඔහේ දඟලන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ කොරලයින් මෙයාගෙන් කොහොම හරි කරලා ඇහැ ගන්න යනකොට බොබින්ස්කීගේ ඇඟේ හිටව මීයෝ ටික ඒ ඇහත් අරගෙන ඉක්මනින්ම මෙතනින් පැන ගන්න හදනවා. ඒ වෙලාවේ කොරලයින්ටත් වෙන කරගන්න කිසිම දෙයක් නැතුව මෙයාගේ අතේ තිබ්බ රූබික් කැටෙන් මීයන්ට ගහලා මීයන්ගෙන් ඇහැ ගන්න උත්සාහ කරනකොට අන්තිමේට මෙයාට මෙයාගේ රූබික් කැටෙන් නැති වෙනවා. දැන් කොරලයින් මට ආයේ මේ ගේම් එකෙන් දිනන්න වෙන්නේ නැහැ, මම පෙරදුනා කියලා අඬනකොට අර පෝස්ට් අඩිය ඇවිත් ඇහැ අරන් ගිය මීයව කොරලයින්ට ගෙනත් දෙනවා. දැන් මෙයා මේ ඇහත් හොයාගත්ත නිසා එළියේ තියෙන හැම දෙයක්ම විනාශ වෙන්න පටන්ගෙන ඒ නිසා ඉතින් මෙයා ඉක්මනින්ම ගේ ඇතුළට දුවනකොට අර නපුරු යක්ෂණී hina වෙන්න පටන් ගන්නවා. ඔයා ගේම් එකෙන් පරදින්නයි යන්නේ. ඔයාට තාමත් ඔයාගේ අම්මවයි තාත්තව හොයාගන්න බැරි වුණා නේද? අනික මේ රූබික් කැටේ නැතුව ඔයාට නම් එයාලා හොයාගන්න වෙන්නේ නැහැ කියලා මෙයා මේ රූබික් කැටෙත් ගින්නට දානවා. දැන් මේ යක්ෂණීට මාර සතුටක් තියෙන්නේ ආයේ මෙයාට නම් මෙතනින් බේරෙන්න බැරි වෙයි කියලා. ඔන්න ඒ වෙලාවේ කොරලයින්ගේ අතේ තියෙන එක ඇහැක් කතා කරන්න පටන් ගන්නවා. පරදින්න නම් එපා, කොහොම හරි කරලා මේ තරගෙන් දිනන්න කියලා. ඒ වෙලාවේ කොරලයින් මෙයාගේ මොලේ පාවිච්චි කරලා මම මගේ අම්මගේ තාත්තව හොයාගත්තා, එයා ඉන්නේ මේ දොර පිටිපස්සේ කියලා කියනකොට මායාකාරියත් hina වෙන ගමන් ඔයා දැන් තරගෙන් පරදින්න යන්නේ, ඉන්න මං ඔයාට ඒ දේ ඔප්පු කරලම් පෙන්නන්නම් කියලා මෙයා ගිලපු අර යතුරු එළියට අරගෙන මේ දොර අරින්න උත්සාහ කර ඉන්නකොට කොරලයින් අර පෝස්ට් අඩියගේ උදව්වෙන් කොහොම හරි කරලා මෙයාගේ අම්මා තාත්තා ඉන්න තැන හොයාගන්නවා. ඒ වෙලාව මායාකාරියා දොර ඇරලා දැක්ක නේද මෙතන කවුරුත්ම නැහැ, ඒ කියන්නේ ඔයාට මගේ කීම අහගෙන මෙහෙට වෙලා ඉන්න සිද්ධ වෙනවා කියලා කියනකොට මෙයා පෝස්ට් අඩියව යක්ෂණීගේ ඇඟට දානවා. ඒ වෙලාව මේ පෝසත් යක්ෂණීගේ ඇහැක් වගේ තිබ්බ බොත්තම් දෙක ගැලෙව්වා විතරයි. මෙයාට මුකුත්ම පේන්නේ නැතුව ගිහින් මේ තැන සම්පූර්ණයෙන්ම කළුසුදු මගුළු දැලක් වෙන්න පටන්ගෙන කොරලයිනුත් මෙතන හිර වෙනවා. හැබැයි යක්ෂණීට ඇස් පේන්නේ නැති නිසා කොරලයින් කොහොම හරි කරලා උම්මකට ඇවිත් දොර වහගන්න හදනකොට යක්ෂණී ඇවිත් මන්නම් උඹ අතාරින්නේ නැහැ කියලා දොර අල්ලගෙන බෙරිහන් දෙන්න පටන් ගන්නවා. ඔන්න ඒ වෙලාවේ අර ළමයි තුන්දෙනාගේ ආත්ම තුන ඇවිත් කොරලයින්ට උදව් කරපු නිසා අන්තිමේට මෙයාට පුළුවන් වෙනවා මේ දොර වහගන්න. හැබැයි දොර වහද්දී මායාකාරියගේ අත අහුවෙලා එයාගේ අත ගලවන් ඇතුළට ඇවිත් ඒ නිසා මායාකාරියට හොඳටම කේන්ති ගිහින් ගොඩක් බය හිතෙන විදිහට යටිගිරියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. දැන් මේ සද්දෙට කොරලයිනුත් හොඳටම බය වෙලා ඉක්මනින්ම අනිත් පැත්තට දුවන් ඇවිත් කොහොම හරි කරලා අන්තිමේටම මෙයා මේ දොර වහලා දානවා. ඒ වෙලාවේ මෙතනට මෙයාගේ ඇත්තම අම්මයි තාත්තයි දෙන්න එනකොට කොරලයින්ට සතුට කියා ගන්න බැරුව ඉක්මනින්ම යාළුව බදාගෙන වෙච්ච දේවල් කියන්න පටන් ගන්නවා. හැබැයි මේ දෙන්න ඔයා මේ මොකද්ද කියන්න හදන්නේ? හැබැයි අපිට නා මොකුත්ම තේරෙන්නේ නැහැ කියලා hina වෙන්න පටන් ගන්නවා. බලනකොට මේ වෙච්ච කිසිම දෙයක් මෙයාලට මතක නෑ වගේ. හැබැයි ඉතින් කොරලයින්ට මෙයාගේ අම්මගේ තාත්තගේ හම්බුන නිසා මෙයා මේ දේවල් වැඩි ගණන් ගන්න යන්නේ නෑ. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ එදා රෑ තාත්තා මෙයාත් සෙල්ලම් කරන්න ඇවිත් ඒ විතරක් නෙවෙයි අම්මත් මෙයා කැමති ග්ලව්ස් දෙක මෙයා වෙනුවෙන් අරන් ඇවිත් ඒ නිසා ඉතින් කොරලයිනොත් දැන් ගොඩක් සතුටෙන් ඉන්නේ. ඔන්න ඒ වෙලාවේ අර පූසත් මෙයාව හොයාගෙන ඇවිත් ඒ වෙලාවේ කොරලයින් මේ පූසටත් ස්තුති කරලා මෙයාත් එක්කම නිදා ගන්න යනවා. දැන් කොරලයින්ට හොඳටම නිින්ද ගියාට පස්සේ අර ළමයි තුන්දෙනාගේ අවතාර තුන ඇවිත් කොරලයින්ට කියනවා ඔයා නිසා අපි නම් බේරුණා, හැබැයි ඔයා ලොකු අනතුරක ඉන්නේ, මොකද අර දොර අරින්න පුළුවන් යතුර තියෙන්නේ ඔයා ළඟ කියලා. ඒත් එක්කම කොරලයිනු නිින්දෙන් ඇහැරිලා
අර ළමයි තුන්දෙනාගේ ඇස් තිබ්බ තැන් දිහා බලනකොට ඒවා කුඩු වෙලා ගින් ඒ කියන්නේ අර ළමයි තුන්දෙනා එතනින් නිදහස් වෙලා දැන් කොරලයින් මම මේ යතුර කාටවත්ම ගන්න බැරි තැනකට දාන්න ඕන කියලා කල්පනා කරනකොට මෙයාට මතක් වෙන්නේ අර ගෙවත්තේ වහලා දාලා තියෙන ගැඹුරුම ලිඳ. ඊට පස්සේ ඉතින් මෙයා යතුරත් අරගෙන ඉක්මනින්ම මේ පැත්තට යන්න පටන් ගන්නවා. ඔන්න ඒ වෙලාවේ අර මායාදොරටුවෙන් අමුතු සද්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා. බලනකොට අර මායාකාරියගේ කැඩිච්ච අත කොහොම හරි කරලා මේ පැත්තට ඇවිත් ඊට පස්සේ ඉතින් මේ අත කොරලයින්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. දැන් කොරලයින් ලිඳ ළඟටම ඇවිත් අර යතුර ලිඳට දාන්න හදනවත් එක්කම යක්ෂණීගේ යකඩ අත කොරලයින්ව අල්ලගෙන මෙයාව ගේ පැත්තට ඇදන් යන්න පටන් ගන්නවා. දැන් කොරලයින්ටත් මොකුත්ම කරගන්න බැරුව ඉන්නේ. ඔන්න ඒ වෙලාවේ කොහෙන්ද ආව වයිබි මෙයාට පහර දීලා කොහොම හරි කරලා කොරලයින්ව බේර ගන්නවා. ඊට පස්සේ ඉතින් දෙන්නත් එක කොහොම හරි කරලා පොර වැදලා මේ යකඩ අතත් කුඩු කරලා අන්තිමේටම යකඩ අතයි යතුරයි රෙදි කෑල්ලක් ගැට ගහලා මේ ලිඳ ඇතුළට තල්ලු කරලා දානවා. දැන් තමයි වයිබිට තේරෙන්නේ කොරලයින්ට පිස්සු හැදිලා නැහැ. මෙයා කියන හැම කතාවම ඇත්ත කියලා. දැන් මේ සීන් එක මෙහෙම කට් කරාට පස්සේ පහුවදා මේ පින්ක් පැලස් එකේ ඉන්න හැමෝම එකතු වෙලා මෙයාලගේ ගෙවත්ත හදන්න පටන්ගෙන ඒ වෙලාවේ වයිබිත් මෙයාගේ ආච්චිව මෙහෙට එක්කන් එනකොට කොරලයින් මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මෙයා ආච්චි ළඟට දුවනවත් එක්කම මේ මූවි එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මේ කතාව ගැන ඔයාලට හිතන දේවල් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම ගුඩ් බයි.